තියෙනවද? කො දෙන්න GPS දාලා දෙන්න. යසෝදරා ඊට පස්සේ ගෙදර ගියා. ගිහිල්ලා කිව්වා අමරාදේවියගෙන් පාර අහලා ආවේ. ඒතර තරුණ කොල්ලෙක් නිසා හිතුණා අම්මලාට මොකක් හරි ප්‍රශ්නයක්. කිව්වා මම රෙදි මහන්න දන්නවා. අපි ගාව සල්ලි ඕනේ නැහැ කිව්වා. රෙදි විනාඩි 5න් 10න් මැහුවා. ශිල්පේ පිහිටලා තියෙන්නේ. ගමේම රෙදි මැහුවා. කහවණු 1000ක් හම්බුණා. හැන්දෑ කොරේ කෙල්ල දරමිටියක් ඔළුවට අරගෙන කොළමිටක් ඉනී තියාගෙන එනවා. ඊට පස්සේ ඉස්සරහින් එනකොට මහෞෂධ පඬිතුමා ඉස්සරහ කොල්ලෙක් ගේ ඉස්සරහ ඉන්නවා කියලා දරමිටිය ඉස්සරහින් දාලා පලාමිට අරන් පිටිපස්සෙන් ගිටාවා. මෝනට මෝන මුණ ගෙවුන්නේ. හැදිච්චකම. ඊට පස්සේ දවස් 2-3ක් ඉඳලා මහ බෝධිසත්වයන්ට හිතුණා දැන් මහ බෝධිසත්ව එළිය පිළිකන්න ඉන්නවා. රෙදි මහනවා. අමරාදේවි කෑම කියලා දෙනවා ඉස්සරහට ඉන්නේ නැහැ. තවම ඇහැට ඇහැ මුනිච්චුත් නැහැ. චෙක් කරන්න ඕන කියලා හිතුණා. කියලා හාල් හුණ්ඩුවක් අරන් අමරාදේවිට කතා කරලා කිව්වා මේ නංගියේ මේ හාල් හුණ්ඩුවේ මට බතුත් ඕන. කැඳත් ඕන. කැවුනුත් ඕන. අද කාලේ වගේ ප්‍රශ්න නැහැ. ඕකෙන් කොහොමද බං ඕවා කරන්නේ? එහෙම නැහැ. කිස්ස පාත් කරලා ගත්තා. හාල් ටික පෙළුවා. ඒකට ගමේ කියන වචනේ හාල් කූ කරනවා කියලා. හාල් ටික පෙළුවා. පොලන්නේ මොකෙන්ද? යාන්තම් ඇති මතක හිටියා. කුල්ලේ කෙලවරට ඉතුරු වුණා යටින්ම කුල්ලේ. මොනවද? ඌසල් හරිහාල්. මැදට කඩහාල් සුන්සහල් වැටෙනවා. හොඳ හාලෙන් බතුත් කඩහාලෙන් කැඳත් සුන්සාලෙන් කැවුම් ගෙඩි 2-3කුත් හැදුවා. කැඳ ටික දුන්නා. ඉස්සලම් බත් දුන්නා. බත් ඇටයක් දිවේ තිබ්බ පමණින් පිනා ගියා. පෙන්වෙන්නේ නැහැ. මේ බතක් හොයා ගන්න තේරෙන්නේ නැද්ද? අනේ අයියේ කැඳ ටිකක් එනනම් බොන්න. කැඳ බිව්වා. රසනහර පිනා ගියා. පෙන්වෙන්නේ නැහැ. මගේ වස්තුව කෑවා. අද කාලේ නම් මෙලෝ රහක් නැති තේ එකක් හදලා දෙනවා කෙල්ල. ඊට පස්සේ දැන් හදලා දුන්නේ ඉස්සල්ලාමනේ. මූණ මේ දැන් බොන්නත් බෑ. අහනවා මේ ඔයාද හැදුවේ? ෂෝක් තේක. අපේ අම්මටවත් බෑ මේව හදන්න. අම්මත් පාවලා දුන්නා. අසත්පුරුෂයෝ. කොහෙවත් යන ගෑණි කුස්සලා තියන්න. කොහොමද මහ බෝධිසත්වයෝ? එන කැවුමක් කන්න කිව්වා. කැවුම් ගෙඩිය කෑවා. රස නහර පිනයන වීසි කළා. මගේ වස්තුව ඔබ විනාශ කළා. බත් ටික අරන් කැඳ එකට දැම්මා. කැවුම් පොඩි කරලා කැඳ එකට දැම්මා. උණු වතුර ටිකක් දැම්මා. පොඩි කළා. හිටගනින් කිව්වා මෙතන. රන් රුවක් වගේ ඒ බිම්බා දේවිය අමරා හිටගත්තා. පළවෙනි වතාවට අර කැඳ ටික අරන් මූණේ ගෑවා. එදා තමයි ඇඟ ස්පර්ශ කළේ. රාග හිතකින් නෙවෙයි. කැඳ ටික ඔක්කොම මූණේ ගෑවා. අත්වල ගෑවා. හිටපිය කිව්වා වුයි. මූණේ වෙනසක්වත් නැහැ. අද කාලේ උදේටත් කෝල් කරනවා. දවල්ටත් කෝල් කරනවා. හැන්දෑවටත් කෝල් කරනවා. රෑ 12ටත් කෝල් කරනවා. එක කෝල් එකක් මිස් වුණොත් දෙස් තියෙනවා. ඊට පස්සේ මූණේ වෙනසක් නැහැ. හදමත උණු වුණා මහ බෝධිසත්වයන්ගේ. ඒ දීපංකර පාද මූලේ ඉඳලා එන්නේ. බුද්ධත්වයට විවරණ ගත්ත දා ඉඳලා ළඟින් ඉන්න එකම එක්කෙනා මේ මුණ ගිහිලා තියෙන්නේ. කිව්වා නංගී ගිහලා නාගෙන එන්න කිව්වා. එදානේ අර රාග හිතෙන් නෙවෙයි කැඳ අතුල්ලන්න තමයි මූණ ඇල්ලුවේ.
අද කාලේ රහසක් තියෙනවා. පවුල් කඩා කප්පල් වීමේ රහස. පෝරුවේ නගින්න කලින්, කසාද බඳින්න කලින් පිරිසිදුකම නැති කර ගැනීම. පවුල් කඩා කප්පල් වීමේ රහස.